Hello everyone, welcome back to my YouTube channel. අද අපි කතා කරන්න යන්නේ මෙන්න මේ කේක් එක හදන විදිහ ගැන. මේ කේක් එකේදී ප්‍රධාන වශයෙන් අපි පොයින්ට් දෙකකට තමයි අවධානය යොමු කරන්නේ. මෙන්න මේ ප්ලාස්ටික් මල් කේක් එකට හරියට සෙට් කරගන්නේ කොහොමද කියන එක ගැන සහ මෙන්න මේ ඩිසයින් එක හරියටම කොහොමද පැලට් නයිෆ් එකෙන් කරගන්නේ කියන එක ගැන. මේ වීඩියෝ එක දිගටම ඔයාලා බලාගෙන හිටියොත් ඔයාලට කේක් එකක් ට්‍රම් කෝට් කරන විදිහ, අයිසින් කරන විදිහ ගැන පොඩි අයිඩියා එකක් ගන්න පුළුවන්. හැබැයි ඒ ගැන මම ලොකුවට කතා කරලා නැහැ. මොකද මම ඒවා ගැන වෙන වෙනම වීඩියෝස් කරලා තියෙන හින්දා. හැබැයි ඉතින් මම මේ වීඩියෝස් ඩිස්ක්‍රිප්ෂන් එකේ ටැග් කරලා තියෙනවා, ලින්ක් කරලා තියෙනවා. ඔයාලට කැමති නම් ඒවත් ගිහිල්ලා බලන්න පුළුවන්. හරි, ඉතින් වැඩි කතා නැතුව අපි අද ඉක්මනටම යමු අද වීඩියෝ එකට. වීඩියෝ එක අතරතුරේදී ඉතුරු විස්තර කතා කරමු. මුලින්ම ඉතින් හැමදාමත් වගේ ඉස්සෙල්ලම කේක් එක ක්‍රම් කෝට් කරගන්නවා. අද මෙතන කේක් ග්‍රෑම් 750ක් තමයි හදාගෙන තියෙන්නේ. එතනින් ග්‍රෑම් 500ක් වැනිලා කේක් විදිහටත් ග්‍රෑම් 250ක් චොක්ලට් කේක් විදිහටත් තමයි හදාගෙන තියෙන්නේ. චොක්ලට් කේක් ලේයර් එක මැදට සෙට් වෙන විදිහටත් උඩටයි යටටයි වැනිලා කේක් ලේයර්ස් දෙකක් සෙට් වෙන විදිහටත් තමයි මම අද කේක් එක හදාගන්නේ. ඉතින් ඇමරිකන් බටර් ක්‍රීම් එක පාවිච්චි කරලා තමයි මම මෙතන අයිසින් එක කරගන්නේ. ඔයාලට අයිසින් එක හදනකොට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් ඔයාලට පුළුවන් මගේ බටර් ක්‍රීම් වීඩියෝ එක බලන්න. ඒක බැලුවොත් ඔයාලට දිය වෙන්නේ නැති වෙන්න හරියටම බටර් ක්‍රීම් එක හදා ගන්න පුළුවන්. අපි මෙතෙන්දී එකට 3 අනුපාතයට හදාගත්ත බටර් අයිසින් එකක් තමයි පාවිච්චි කරන්නේ. මම කලිනුත් කිව්වා වගේ මෙතන කේක් ග්‍රෑම් 750ක් තියෙනවා. මේ කේක් එකට අපිට අයිසින් වලින් ලොකුවට ඩෙකොරේෂන්ස් කරන්න නැති නිසා සාමාන්‍යයෙන් බටර් ග්‍රෑම් 100ක් සහ අයිසින් සුගර් ග්‍රෑම් 300ක් පාවිච්චි කරලා හදාගත්ත බටර් අයිසින් එක මේ කේක් එක කවර් කරගන්න හොඳටම ප්‍රමාණවත්. ක්‍රම් කෝට් එක කියලා කියන්නේ කේක් කුඩු අපේ ෆයිනල් අයිසින් ලේයර් එකත් එක්ක මිශ්‍රණය වෙන්න අවශ්‍ය නිසා කේක් එකට මුලින්ම ඇප්ලයි කරන අයිසින් ලේයර් එක. මේකෙදී අපිට කේක් එක නීට් එකට කවර් කරගන්න ඕනේ නැහැ. කේක් කුඩු ටික හොඳට සෙට් වෙන විදිහට ලාවට අයිසින් ලේයර් එකක් ඇප්ලයි කරගත්තම ඇති. ක්‍රම් කෝට් එක කරලා ඉවරනට පස්සේ අයිසින් එක හොඳට සෙට් වෙනකම් විනාඩි 15ක් පැය භාගයක් විතර කාලයක් ෆ්‍රිජ් එකේ තියන්න. ෆ්‍රිජ් එකේ තියලා ගත්තට පස්සේ අපි දැන් ෆයිනල් අයිසින් ලේයර් එක ඇප්ලයි කරගන්නයි හදන්නේ. මෙතෙන්දි මම හදන කේක් එක සුදු පාට හුරු එකක් හින්දා මම සුදු පාට අයිසින් එකෙන් තමයි කේක් එක කවර් කරගන්නේ. ඔයාලට මොකක් හරි පාටකින් කේක් එක අවශ්‍යයි නම් මෙතෙන්දි කලර්ඩ් බටර් අයිසින් එකක් පාවිච්චි කරන්න. කේක් එක හරියට නීට් කරගන්නේ කොහොමද කියලා මම වීඩියෝස් කීපයකදීම විස්තර සහිතව කියලා තියෙන හින්දා මම මෙතෙන්දී ඒක වැඩිපුර කියවන්න යන්නේ නැහැ. කොහොම හරි පැලට් නයිෆ් එකක් සහ ස්ක්‍රේප් එකක් පාවිච්චි කරලා කේක් එකේ සිදුරු නැති වෙන්න ලස්සනට නීට් එකට කේක් එක නීට් කරගන්න. කේක් එකේ උඩ කොටස මම ස්පයිරල් ඩිසයින් එකකට තමයි කරගන්නේ. ඒකට පැලට් නයිෆ් එක මෙන්න මේ විදිහට කේක් එක උඩ අරගෙන යන්න. කේක් එකේ ෆයිනල් ඩිසයින්ස් ටික දාන්න කලින් කේක් එක නීට් කරලා ඉවරනාට පස්සේ අපි කේක් බෝඩ් එක හොඳට පිරිසිදු කරගන්න ඕන. අයිසින් එහෙම හැල්ලා තියෙනවා නම් ඒකට මම ටිෂු එකක් පාවිච්චි කරනවා. කේක් එක ඩැමේජ් වෙන්නේ නැති වෙන්න පරිස්සමෙන් මේ වැඩේ කරගන්න ඕන. දැන් අපි කේක් එකට පොඩි ඩිසයින් එකක් දාගන්නයි හදන්නේ. ඒකට මම මෙන්න මේ පැලට් නයිෆ් එක පාවිච්චි කරනවා. කොන උලක් විදිහට තියෙන පැලට් නයිෆ් එකක් ගන්න පුළුවන් නම් හොඳයි. පැලට් නයිෆ් එකට අපි අයිසින් ටිකක් අරගෙන අයිසින් ටික පොඩක් අයින් කරගන්න ඕන. මේක එතකොට තමයි නීට් එකට ඩිසයින් එක ගන්න පුළුවන් වෙන්නේ. අයිසින් චුට්ටක් අරගෙන මෙන්න මේ විදිහට කේක් එකට තද කරලා පැලට් නයිෆ් එක උස්සලා ගන්නයි තියෙන්නේ. මගේ ඔළුවේ හින්දා වීඩියෝ එක හරියට පෙවුන්නේ නැහැ නේ. ආයෙ පොඩ්ඩක් බලා ගන්නකො හරියටම කොහොමද කරන්න කියලා. ඒක බොහොම සිම්පල් දෙයක්. හැබැයි මේක කරනකොට කේක් එක හොඳට සෙට් වෙලා තියෙන්න ඕන. කේක් එකේ අයිසින් එක හොඳට සෙට් වෙලා තිබුණේ නැත්තම් මේ වෙලාවේදී කේක් එක ඩැමේජ් වෙන්නත් පුළුවන්. ඒ වැඩේ ඉවර වෙලා කේක් එක තවත් ලස්සන කරගන්න මම කේක් එකට එඩිබල් ගෝල්ඩ් ලීව්ස් ටිකක් සහ එඩිබල් පර්ල්ස් ටිකක් එකතු කරගත්තා ගෝල්ඩ් කලර් එකෙන්. ඊට පස්සේ තව පොඩි පොඩි අයිටම්ස් ටිකක් එකතු කරගෙන කේක් එක ඩෙකොරේට් කරගත්තා. කේක් එකට ආටිෆිෂල් මල් එකතු කරනකොට මෙන්න මේ වගේ ටූත් පික් එකක් පාවිච්චි කරන්න. ඒක ඔයාට ගොඩක් ලේසියෙන් කේක් එකට මල් ටික එකතු කරගන්න උදව්වක් වෙයි. මේ කේක් එකට මම පාවිච්චි කරලා තියෙන බෝල්ස් එක එක පාටින් ඔයාලට ගන්න පුළුවන් කේක් ෂොප් වල තියෙනවා. ඔයාට අවශ්‍ය පාට හොයාගන්න බැරි වුණොත් ඔයාට අවශ්‍ය පාටට මේක ටර්න් කරගන්නේ කොහොමද කියලා මම කලින් වීඩියෝ එකක් කරලා තියෙනවා. ඒක බලලා නැත්නම් ඒක බලන්න. අන්තිමට හැපි බර්ත්ඩේ කේක් ටොප් එකකුත් කේක් එකට ඇඩ් කරගෙන කේක් එකේ වැඩ ඉවර කරගන්නවා. මේ තියෙන මගේ කේක් එකේ ෆයිනල් ලුක් එක. එහෙනම් අදට වීඩියෝ එක මෙතනින් ඉවරයි. පරිස්සමින් ඉන්න. ගිහින් එන්නම්. බයි.